පාට මැකී ගිය පාළු ලෝකයක කවින්දු ඇවිදගෙන ගියේ තනිවමයි. ඔහුගේ කුඩා හදවත පිරීලා තිබුණේ Tamanට පණ වගේ ආදරය කරපු සීයා නැති වුණ දරාගන්න බැරි ලොකු දුකකින්. ඒත් ඒ පාළු පාර මැද්දේ අහම්බෙන් වගේ ඔහුට අමුතුම එළියක් පෙනෙන්න ගත්තා. ඒක අතීතයේ මතකයන් සංගවපු අද්භූත කඩයක්. එහි හිටියේ සඳු කියන අමුතු පෙනුමක් තියෙන වෙලෙන්දා. ඔහු කවින්දුට කතා කළේ හරිම කරුණාවන්ත හඬකින්. මේක සාමාන්‍ය එළියක් නෙවෙයි පුතේ. සඳු එහෙම කියමින් රන්වන් පාටින් දිලිසෙන ලන්තෑරුමක් කවින්දුගේ අතට දුන්නා. කවින්දු ඒක ඇල්ලු සැනින් මුළු ලෝකයේම මැජික් එකකින් වගේ රන්වන් පාටින් දිලිසෙන්න ගත්තා. ඔහු ඒ ලන්තෑරුම පපුවට තද කරගෙන දුවගෙන ගියේ ගෙදරට. අතීතයේ වටිනාම කැබැල්ලක් දැන් ඔහුගේ අතේ තිබුණා. එදා රෑ කවින්දු තනියම කාමරයට වෙලා ලන්තෑරුම පත්තු කළා. මුළු කාමරේම උණුසුම් ආලෝකයකින් පිරී යනකොට පුදුමයක් සිද්ධ වුණා. මියගිය සීයා ආයෙත් ඔහු ඉදිරියේ මතු වුණා. ඒක හරියට ඇත්තම සීයා වගේමයි. ඔවුන් දෙන්න ආයෙත් පරණ විදිහටම සෙල්ලම් කළා. hina වුණා. කවින්දුට Tamanගේ නැති වුණ අතීතය ආයෙත් ලැබුණා. එළියේ අලුත් දවසක් උදා වෙලා ලෝකය වැඩපටන් ගත්තත් කවින්දු ජනේල තදින් වහලා මේ රන්වන් මායාව ඇතුළෙම හිර වුණා. දවස් ගෙවි ගියා. කවින්දුට කෑම බීම පවා අමතක වුණා. ඔහු මේ මතකයන්ගේ එළියට දරුණු ලෙස ඇබ්බැහි වුණා. කාමරේ පුරා කුණු කසල පිරුණත් කවින්දුට පෙනුනේ අතීතයේ ලස්සන විතරමයි. ඒත් ඔහු දැනගෙන හිටියේ නැහැ ඔහු පිටුපසින් කළු පාට අඳුරු සෙවණැල්ලක් මතුවෙනවා කියලා. ඒ සෙවණැල්ල හෙමින් කවින්දුව වට කරගත්තා. ඇබ්බැහිය කියන්නේ හිරගයක් කියලා ඔහුට වැටහෙනකොට ප්‍රමාද වෙඩි. ලන්තෑලුමේ එළිය අමුතු විදිහට ගෙහෙන්න ගත්තා. සීයාගේ රූපයත් මැකී යන්න පටන් ගත්තා. කවින්දු බය වුණා. ඔහු කොච්චර උත්සාහ කළත් ඒ ලස්සන මායාව දැන් කැඩී බිඳී යනවා. කැඩපතින් Tamanව දකින්නකොට කවින්දුට තේරුණා Taman කොච්චර දුර්වල වෙලාද කියලා. අඳුරු සෙවණැල්ල ඔහුගේ මුළු ජීවිතේම ගිලගන්න හදනකොට ඔහුට හුස්ම ගන්නත් අමාරු වුණා. අන්තිම මොහොතේ සීයාගේ රූපේ ඔහුට පණිවිඩයක් දුන්නා. පුතේ වර්තමානයට යන්න සීයා කිව්වා වගේ. කවින්දු සත්‍ය තේරුම් ගත්තා. ඔහු ලන්තෑරුමේ හසුර තදින් අල්ලගෙන එක හුස්මට ලන්තෑරුම නිවා දැම්මා. මුළු කාමරේම එකපාරටම අඳුරු වුණා. එසැනින්ම අර අඳුරු සෙවණැල්ල විසිරීලා ගියා. කවින්දුට ආයෙත් නිදහසේ හුස්ම ගන්න ලැබුණා. සීයාගේ රූපය මල් වෙඩිල්ලක් වගේ විසිරීලා යනකොට ඔහු සිනාසෙමින් කවින්දුට සමුදුන්නා. කවින්දු ජනේලයේ තිරරෙදි ඈත් කළා. දීප්තිමත් හිරු එළිය කාමරේ පුරා ගලා ආවා. අතීතයේ මතකයන් හදවතේ තියාගෙන කවින්දු අලුත් දවසකට පියවර තිබුණා. මොකද අතීතය කියන්නේ ජීවත් වෙන්න තැනක් නෙවෙයි. ජීවිතය කියන්නේ ඉස්සරහට යන ගමනක් බව ඔහු දැන් දන්නවා.